පසුගිය වෙසක් පොය දවසේ හැමෝම කතා වුණු අනුර පාසල් සිසු නිර්මාණය කළ ඉහළ හසේ පාවෙලා ගිය පාවෙන වෙසක් කූඩුව හරියටම හදන හැටි අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගනිමු. මුලින්ම සමාන ප්‍රමාණයේ සවුකොළ 4ක් අරගෙන මෙන්න මේ විදිහට එකින් එක තියලා ගම් වලින් අලව ගන්නවා. බයින්ඩින්ග් එක තමයි මෙයාලා යොදාගෙන තියෙන්නේ. ඊටාම පහසු වැඩක්. මෙන්න මේ විදිහට අලව ගන්නවා. ඊට පස්සේ මේ උඩ අතට තියෙන්නේ මෙයාලා සුදු සවුකොළයක් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ සුදු සවුකොළෙන් අර ප්‍රේම් එක උඩ අලව ගන්නවා. මෙන්න මේ විදිහට. කෑලි හතර දැන් හදාගත්තනේ. වටේ ප්‍රේම් එකට ඉරටු 4ක් අරගෙන ඉරටු 4 එකිනෙක තියලා කම්බියකින් ගැට ගහ ගන්නවා ඉස්සල්ලාම. ඒ ගැට ගහගත්තු ප්‍රේම් එක තමයි මේ කූඩුවට මේ ශක්තියට වටේට ප්‍රේමයක් විතර යොදාගන්නේ. මෙන්න මේ විදිහට දැන් අර හදාගත්තු ඉරටු ප්‍රේම් එක මේ කූඩුවට තියලා හොඳට අලව ගන්නවා. හොඳින් අලව ගන්නවා නැත්නම් ගැලවෙන්න බලනවා. ඒ නිසා මෙන්න මේ විදිහට අලව ගන්නවා. අනවශ්‍ය කෑලි තියනවා නම් අයින් කර ගන්නවා. ඊට පස්සේ කම්බියක් අරගෙන හතර වටේ මෙන්න මේ විදිහට අර හයිය හිටින්න කම්බියකින් බැඳ ගන්න ඕන. පොඩි කම්බියක් දාගත්තොත් හොඳයි. මෙන්න මේ විදිහට කම්බියක් අරගෙන බැඳ ගන්න ඕන. මේ තියෙන්නේ ඉටි පොඟවගත්තු රෙදි කෑලි. හරිද? මේ තියෙන්නේ ඉටි පොඟවගත්තු රෙදි කෑලි. මේක තමයි දල්වන්නේ කූඩුව ඉහළට යන්න. ඒ නිසා අපි කලින් ඉටි ටිකක් රත් කරලා රෙදි කෑලි දාලා පොඟවගත්තු රෙදි කෑලි මෙන්න මේ ප්‍රේම් එකට තියලා හොඳට හයියට බැඳ ගන්න ඕන. අර කම්බියේ මතින් නැත්තම් ගැලවෙන්න බලනවා. මෙන්න මේ විදිහට ඒ ඉටි ප්‍රමාණවත් ඉටි රෙදි කෑලි ටිකක් අරගෙන මෙන්න මේ ප්‍රේම් එකේ අඩියට තියලා හොඳට බැඳ ගන්න ඕන. මේ තියෙන මේ විදිහට හයියට බැඳ ගන්න. හරි දැන් හදලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්තු ප්‍රේම් එක තමයි මේ කූඩුව තමයි. දැන් ඉතින් අපි ටිකක් නිදහස් ප්‍රදේශයකට යන අපි ග්‍රවුන්ඩ් එකට තමයි ගියේ. ටිකක් හුලං වැඩි අපි මේ කූඩුව අරින්න ගත් දවසේ අපි බලමු සාර්ථක වේද කියලා.
මෙන්න මේ හදපු ළමයි ටිකක් ඉන්නවා. දැන් කූඩු දෙකක් තමයි අපි හැදුවේ. මෙන්න අඩියෙන් අර ඉටි පොඟවත්තු රෙදි කෑල්ල තමයි ගිනි අවුලගන්නේ. පරිස්සමෙන් අවුල ගන්නවා. ගොඩාක් හුළඟ තිබ්බොත් වැඩේ අමාරු වෙනවා. එදා දවසේ චුට්ටක් විතර අමාරු වුණා. මෙන්න මේ විදිහට අවුලගත්තා කූඩු දෙකම. අපි බලමු වැඩේ හරියට යයිද කියලා. එදා අපි වෙසක් පොය දවසේ නම් සාර්ථක වුණා වැඩේ. හොඳට ගියා. මම අවසාන වීඩියෝ එකේ පෙන්නන්නම් එදා ගත්ත වීඩියෝ කිහිපයක් තියෙනවා. මෙන්න දැන් අවුලගෙන ඉවරයි. අපි දැන් බලමු කොහොමද මේක ඉහළට යන්නේ කියලා. රයිට්. ඔන්න දැන් ඇවිල්ලා තිනවා. දැන් හිමීට දෙන්නේ තුන් දෙනෙක් ඉන්න ඕන මේකේ උදව්වට. දැන් අර ඇවුල්නායින් පස්සේ අපි කරන්නේ හිමීට අතාරින්න ඕන. තව ටිකක් ඇවිල්න එකක් ඉමු. ඔන්න දැන් එකක් අතෑරියා. ටිකක් පොඩි සපෝට් එකක් දෙන්න ඕන. එහෙම වුණොත් මෙන්න දැන් එකක් ගියා. අරක චුට්ටක් පාතින් යන්නේ. අපි බලමු. රයිට්. ඔන්න ටික එකක් පාතින් යන්නේ. ඔන්න හරි. වැඩේ හරි ගියා. ඔන්න බලන්න යන්න උඩ. ලොකු උඩක් යනවා. මේක රැට ගොඩාක් ලස්සනයි. කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මොකද ගෙදරවල වලට පාත් වෙන්නේ නැහැ. මේක ඉටි රෙදි කෑල්ල ඇවිල්ලා ඉවරනයින් පස්සේ නිමිලා තමයි බිමට වැටෙන්නේ. ඒ හින්දා කිසි ගැටලුවක් නැහැ. ඔන්න බලන්න. තවත් යනවා. කැමරා කරගන්න බැරි ඉහළ අහසකට යනවා. මේ මට ෆෝන් එකෙන් ගත්තු දුර පේන තරම් මේක තව චුට්ටක් තව සෑහෙන දුරට ගියා. මට පේන්නේ නැති වෙන්නම ඉහළටම ගියා. ඉතින් වැඩේ සාර්ථකයි. ඔයාලත් හදලා බලන්න. ඊටාම හොඳ සතුටුදායක දෙයක්. මෙන්න තවත් යනවා අර ගොඩාක් ඉහළ හැසට ගිය අවස්ථාවක්. අපි සුබ පතනවා ඒ දරුවන්ට තව නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. වෙසක් එයා ලැන්ටන්. හරි. අර අහසේ පාවෙන වෙසක් කූඩුවක් අපි දැක්ක මෑත කාලේ. එතකොට මේ දැන් මේ ඉන්නේ විල්පත අනුර විද්‍යාලයේ ඒ ඔහුගේ දවස් ටිකේ වෙසක් කූඩුව හදපු ළමයි ටික. තව ළමයි ඉන්නවා. මේ සයන්ස් එකේ ළමයි ටික ඉන්නේ. ඉතින් මේ අතර අපේ ශිෂ්‍යෙක් ඉන්නවා. පුතේ පැහැදිලි කරන්න මధుරංග පැහැදිලි කරන්න මොකද්ද මේකේ විද්‍යාත්මක පැතිකඩ කොහොමද මේ වගේ එකක් හිතට ආවේ කියලා. ඉස්සලාම විද්‍යාත්මක පැතිකඩ කියන්නේ යට තියෙන දැල්ලෙන් තියෙන වාතය උණුසුම් කරනවා. වාතය උණුසුම් වෙද්දී ඇතුළත තියෙන වාතය සාමාන්‍ය වාතයට සැහැල්ලු වෙලා ඒක ඇතුළේ පීඩනය අඩු වෙනවා. පීඩනය අඩු වෙද්දී සාමාන්‍ය වාතයට පීඩනය අඩු වෙන හින්දා අර සාමාන්‍ය වාතයයි මේක ඇතුළේ තියෙන පීඩන අන්තරයේ හින්දා මේක පීඩනය සමාන කරගන්න වායුගෝලයේ ඉහළට ගමන් කිරීම සිදු වෙනවා. මේ ගමන් කිරීම ආරම්භ කිරීමත් එක්ක තමයි මේක යන්නේ.